ඔයාලා දන්නවද මාළු අතරින් තවත් අමුතු විදිහේ යාළුවෙක් මට හම්බ වුණා. ඉතින් අද මං පුදුම ලෝකයේ තුලින් ඔයාලට කියන්න යන්නේ ඕෂන් සම්ෆිෂ් කියන මාළුවා ගැන. විද්‍යාත්මක නාමයෙන් කිව්වොත් මෝලා ලෙස හඳුන්වනවා. ලාංකික ධීවරයෝ මෝලා ලෙස හඳුන්වන අතර පලිකයක් නැති පෙනීමෙන් පැතලි මේ යාළුවා නැතිනම් මේ මාළුවා හිරු කිරණ ලබා ගැනීම සඳහා සාගරයේ උඩට පැමිණ පැතලියට සිටින නිසා මෙයාට ඕෂන් සම්ෆිෂ් කියන නම ලැබිලා තියෙනවා. අපේ කතාවේ ඉන්න යාළුවා සාගරයේ නම් නෙමේ ඉන්නේ. ජපානයේ ඔසාකාවල කයිකුවන් මින්මැදුරේ වාසය කරන මාළුවෙක්. දිනපතා බොහෝ මිනිසුන් මේ මින්මැදුර නැරඹීමට පැමිණෙන අතර මේ මාළුවා බැලීමට අමතක කරන්නේ නැහැ. 2024 දෙසැම්බර් මාසයේ මේ මින්මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් නිසා එය වසා දැමීමට සිදු වෙනවා. මේ නිසා මින්මැදුරේ සිටින ඕෂන් සම්ෆිෂ් කියන අපේ යාළුවා ටිකෙන් ටික ආහාර ගැනීම නවත්තන අතර රෝගී වෙන්න පටන් ගන්නවා. මෙසේ වීමට හේතු වූ කාර්ය මණ්ඩලයට වැටහුණේ එයාව බලන්න කවුරුත් ආවේ නැති නිසා එයා දුකට පත් ඇති බවයි. ඊට විසඳුමක් වශයෙන් කාර්ය මණ්ඩලය කරේ මිනිසුන්ගේ ඡායාරූප ටැංකියට පිටතින් එයාට පෙනෙන ලෙස ඇලවීමයි. ඊට පස්සේ මෙයා ටිකෙන් ටික සුව අතට හැරමින් එයාගේ සුපුරුදු රිද්මයටම ආවා. 2025 ජනවාරි මාසයේ මින්මැදුර විවෘත වුණාට පස්සේ අපේ යාළුවා මිනිසුන්ට එයාගේ සුපුරුදු රිද්මයම ප්‍රතිචාර දැක්වුවා.